ඉතින් මේ තියෙන්නේ මං 1xbet හරහා මාස 4ක් ඇතුළත හොයපු මුදල. ඉතින් මේ වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට කියලා දෙනවා කොහොමද මේ 1xbet වගේ බෙටින් සයිට් එකක් පාවිච්චි කරලා හරියාකාරයෙන් මුදල් උපයන්නේ කියලා. ඉතින් මේ 1xbet කියන්නේ ලෝකෙ මේ වෙනකොට තියෙන ප්‍රධානම බෙටින් සයිට් එක කිව්වොත් මම නිවැරදියි. ඒ වගේම මේක පටන් අරන් තියෙන 2007 වුණාට මේක ලංකාවේ ප්‍රසිද්ධ වෙන්න ගත්තේ 2019 වගේ කාලෙක ඉඳලා. මේ වෙනකොට ඇමරිකාව, ජපානය, චීනය, බංගලාදේශය, ඉන්දියාව මේ වගේ රටවල් 100ක් පුරා මේක විහිදිලා තියෙනවා. ඒ වගේම දැනට තියෙන බෙටින් සයිට් වලින් ඩිපොසිට් විත්ඩ්‍රෝවල් හරියාකාරයෙන් අපිට ගෙවන විශ්වාසදායීම සයිට් එක මේ සයිට් එක කියලා මට ඕගොල්ලන්ට කියන්න පුළුවන්. ඉතින් මේ සයිට් එක මූලික කරගෙන තියෙන්නේ ස්පෝර්ට් බෙටින් කියන කන්සෙප්ට් එක. ඒ කියන්නේ අපිට මේ සයිට් එකේ කරන්න පුළුවන් ප්‍රධානම දේ තමයි ඕගොල්ලොන්ට ලෝකෙ තියෙන ඕනෑම ක්‍රීඩාවකට අන්තර්ජාතික මට්ටමේ වෙන්න පුළුවන්, කලාපීය මට්ටමේ වෙන්න පුළුවන්. මේකේ තියෙන ඕනෑම ක්‍රීඩාවකට ඕගොල්ලොන්ට පුළුවන් බෙට් එකක් දාන්න. එහෙම නැත්නම් ඔට්ටුවක් අල්ලන්න. ඊට අමතරව මේකේ ඒගොල්ලෝ හඳුන්වා දීලා තියෙන ගේම් කිහිපයක් තියෙනවා. ඒවා නෙමෙයි මේකේ තියෙන ප්‍රධානම ඉපයුම් මාර්ගය. මේකේ තියෙන ප්‍රධානම ඉපයුම් මාර්ගය තමයි මම ඉස්සෙල්ලා කිව්ව විදිහට ස්පෝර්ට් බෙටින්. ඉතින් මේකේ account එකක් හදන්නේ කොහොමද? කොහොමද සල්ලි ඩිපොසිට් කරන්න, withdraw කරන්නේ කොහොමද? බෝනස් amount එකක් ලබා ගන්න අපි ඩිපොසිට් කරන මුදලින්. ඊට පස්සේ කොහොමද බෙට් කරන්නේ මේකේ මේ හැමදේම මේ වීඩියෝ එකේ මම ඕගොල්ලන්ට කියලා දෙනවා. අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයගොල්ලෝ යන්න ඔයගොල්ලෝගේ Google Chrome browser එකට ගිහිල්ලා 1xbet කියලා ගහගන්න. ඊට පස්සේ මෙන්න මේන පළවෙනි link එකෙන් ඔයගොල්ලෝ ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට 1xbet site එකේ පළවෙනිම interface එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේකේ අර දකුණු පැත්තේ උඩ තියෙන registration කියන button එකට යන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට registration එක කරගන්න options 4ක් දීලා තිනවා. one click, by phone, by email සහ social networks කියලා. ඉතින් මෙතනින් මේ by phone, by email වගේ දේවල් දුන්නම අපේ ෆෝන් එකට කෝඩ් එකක් සමහර වෙලාවට එන්නේ නැති වෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒක නිසා අපි මෙන්න මේ one click කියන option එක පාවිච්චි කරලා තමයි ඉස්සරහට යන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ one click කියන option එක දීලා පල්ලෙහාට ගිහිල්ලා මෙතන වගේ country එක ශ්‍රී ලංකා කියලා තියන්න. ඊට පස්සේ currency එක ඔයගොල්ලෝගේ LKR කියලාම තියන්න. ඊට පස්සේ promo code එක කියලා එකක් එනවා. ඕගොල්ලෝ මේ ප්‍රොමෝ කෝඩ් එක මේ තිරේ පේන විදිහට හරියට දුන්නොත් එහෙම ඕගොල්ලොන්ට පුළුවන් ඕගොල්ලෝ පළවෙනියට ඩිපොසිට් කරන මුදල දෙගුණයක් කරගන්න. ඒ කියන්නේ 50000 වෙනකම් ඕගොල්ලොන්ට බෝනස් එකක් හම්බ වෙනවා. ඕගොල්ලෝ පළවෙනි රුපියල් 1000ක් දැම්මොත් ඒක 2000ක් වෙනවා. ඒ වගේම 25000ක් දැම්මොත් ඒක 50000ක් දක්වා වැඩි වෙනවා. ඉතින් ඕගොල්ලෝ මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා හරියට කැපිටල් වලින් මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එකේ LUXWAY කියලා හරියට ගහගන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලෝ මේ පල්ලෙහා තියෙන registration කියන බටන් එක දෙන්න. ඒ දුන්නාට පස්සේ you are not a robot කියලා ඕගොල්ලොන්ට එනවා පොඩි captcha එකක්. ඒක ඕගොල්ලොන්ට පුළුවන් එහෙට මෙහෙට කරලා හරියටම අර goal එකට බෝලේ ගාන්න set කරන්න. ඔන්න දැන් හරි ඕගොල්ලොන්ට පේනවා දැන් ඕගොල්ලොන්ට username එකකුයි දිග password එකකුයි හම්බෙලා තියෙනවා. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මේ save username and password ගිහිල්ලා මේක save කරගන්න ඕනේ. එහෙමත් නැත්නම් මේක අර ඇහැක icon එක අයින් කරලා ඒ පාස්වර්ඩ් එකයි යූසර්නේම් එකයි වයි ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහලා අනිවාර්යෙන්ම සේව් කරලා තියාගන්න ඕනේ. මේක අපිට ඕනේ වෙනවා. මොකද මේ දෙක නැතුව අපිට බෑ account එකට ආයි log වෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන deposit කියන බටන් එක දුන්නොත් deposit එකට යන්න. එහෙම නැත්නම් අර 1xbet කියන එකයි select කරොත් අපේ account එකේ home page එකට තමයි යන්නේ. ඉතින් අර deposit කියන එකට ගියොත් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම දැම්ම deposit කරගන්න යන්නේ නැහැ. ඊට කලින් අපිට කරන්න වැඩ ටිකක් තියෙනවා. මම ආයි back වෙනවා. ඔන්න මේක තමයි මගේ home page එක. මගේ account එක තමයි මේක. ඔන්න දැන් අපි ඉතුරු වැඩ ටික තමයි කරගන්න යන්නේ. ඔයගොල්ලන්ට පේනවනේ දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙනවා මිනිස්සෙක්ගේ අයිකන් එකක්, ප්‍රොෆයිල් අයිකන් එකක්. ඔයගොල්ලෝ ඒකට යන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන පල්ලෙහා personal profile කියලා එකක් තියෙනවා. අන්නේ personal profile කියන එකට යන්න. දැන් මේකේ ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ විස්තර ටික ඇඩ් කරලා ඉන්න ඕනේ. ඩිපොසිට් එකක් කරන්න කලින්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට registration bonus එක හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේක ඔයගොල්ලන්ට උඩ අර pencil icon එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. අන්නේ pencil icon එක ක්ලික් කරන්න. ඉතින් මං ඉස්සෙල්ලම කරන්නේ මට අර අපිලිවලට ආපු පාස්වර්ඩ් එක මට මතක පාස්වර්ඩ් එකක් ගහගන්න එක. මං ඒකින මේ පාස්වර්ඩ් කියන තැන තියෙන pencil icon එක ක්ලික් කරලා මගේ පාස්වර්ඩ් එක ආයෙත් මට ඕන විදිහට ගහගන්නවා. ඉතින් ඕගොල්ලෝ මේකේ previous password එකට දෙන්න ඕන. ඕගොල්ලොන්ට අර username එකයි password එකයි හම්බුණානේ. අර account එක හදන තැනදී අන්න ඒකේ password එක තමයි දෙන්න ඕනේ. මේකට මං ඒකයි කිව්වේ ඒක save කරගන්න ඕනේ අනිවාර්යෙන්ම. ඊට පස්සේ ඔයගොල්ලෝගේ අලුතෙන් ඔයගොල්ලෝ මේකට දෙන්න හිතන් ඉන්න ඔයාගේ password එක මේකට දෙන්න දීලා save කරගන්න. ඒ වගේම මේ password එක දෙනකොට ඔයගොල්ලෝ හොඳ strong password එකක් දෙන්න. simple, capital ඒ වගේම symbol එකක් එක්ක mix වෙච්ච හොඳ password එකක් දෙන්න.
ඉතින් ඊට පස්සේ මේකේ contact details set කරන්න තියෙනවා. මම මේකෙදි phone number එක add කරන්න යන්නේ නැහැ. මොකද phone number එක add කරාට පස්සේ සමහර වෙලාවට ඕගොල්ලොන්ට withdraw එකක් ගන්නකොට phone number එකට ඕගොල්ලොන්ගේ code එකක් ඉල්ලනවා. සමහර වෙලාවට ඒ code එක එන්නේ නැති වෙන්න පුළුවන්. නැත්නම් එන්න පරක්කු වෙන්න පුළුවන්. එතකොට අපිට withdraw එකක් ගන්න අමාරු වෙනවා. ඒක නිසා මම phone number එක add කරන්නේ නැහැ. මම පල්ලෙහා තියෙන email කියන එකට යනවා. email එක add කරගන්නවා. ඊට පස්සේ ඕගොල්ලොන්ගේ personal info ටික තමයි දාන්න යන්නේ. ඕගොල්ලොන්ගේ first name එකයි last name එකයි ගහන්න ඕනේ. ඉස්සෙල්ලාම last name එක, ඊට පස්සේ first name එක, ඊට පස්සේ ID එකේ තියෙන විදිහට ඕගොල්ලොන්ගේ ඇත්ත birthday එක ගහගන්න මේකට. ඊට පස්සේ ආ ඉපදුනේ කොහෙද? ඊට පස්සේ ඕගොල්ලොන්ගේ national ID card එක තෝරගන්න ඕගොල්ලොන්ගේ document එක විදිහට. ඊට පස්සේ ඔයාගේ ID card එක issue කරපු date එක දාන්න. ඊට පස්සේ national ID card number එක ඕගොල්ලොන්ට ගහන්න පුළුවන්. ඊළඟ එකේ country එක දැනටම ශ්‍රී ලංකා කියලා ඕගොල්ලොන්ගේ තේරලා තියෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝගේ permanent address එක දාන්න ඕගොල්ලෝ ඉන්න address එක. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් save කරන්න. ඉතින් ඊට පස්සේ ආයෙත් මෙන්න මේ වගේ එකක් එනවා. ඕගොල්ලන්ට ඒකත් හරියට අර goal එකට select කරලා එක එක විදිහේ caption එක පුළුවන්. මේක විතරක් නෙමෙයි ඕගොල්ලෝ එවිලට එන එක බලලා හරියට ඒක confirm කරගන්න. ඉතින් ඔන්න හරි. දැන් අපිට පුළුවන් deposit එකක් කරගන්න. ඉතින් ඕගොල්ලෝ මේක deposit වලට ගියාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ විදිහේ ගොඩාක් option තියෙනවා. ඕගොල්ලෝ deposit කරගන්න. මෙතනදී ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ ඒක ඕගොල්ලෝ ඩිපොසිට් කරන විදිහෙම තමයි ඕගොල්ලන්ට withdraw එක ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ payment agent කෙනෙක්ගෙන් ඩිපොසිට් එකක් කරගත්තොත් ඕගොල්ලන්ට payment agent කෙනෙක් කරාම තමයි withdrawal එක ගන්න වෙන්නේ. ඒ වගේම ඕගොල්ලෝ මේකට පළවෙනි ඩිපොසිට් එක කරන්නේ iPay එකක් කරා හරි බැංකුවක් කරා හරි නා. එතකොට ඕගොල්ලන්ට ඕගොල්ලෝ withdraw එක ගන්න වෙන්නේ ඒ විදිහටම තමයි. එක්ක iPay account එකකට එහෙම නැත්නම් ඕගොල්ලෝගේ bank account එකකට. ඒක ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඉතින් මම මෙතන commercial bank කියලා තේරුවොත් එimhe ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒකේ ගිණුම් අංකය තියෙනවා, නම තියෙනවා, ශාඛාව තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ මෙතන ඕගොල්ලන්ට දාන්න ඕන amount එක ඉස්සෙල්ලාම මේ ගිණුම් අංකයට දාලා ඒකේ receipt එක මෙතෙන්ට ඇවිල්ලා ඕගොල්ලෝ දාපු ගාණ enter කරලා ඔයාගේ bank account එකේ නමයි ඔයාගේ bank account number එකයි දාලා ඒ වගේම ඕගොල්ලෝගේ screenshot එක හරි receipt එක හරි මේකට upload කරාට පස්සේ ඒ receipt එකේ යට තියෙනවා transaction ID කියලා එකක්. ඒකත් මේකට ගහන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝගේ ඩිපොසිට් එක කරගන්න. හැබැයි මේ විදිහෙන් ඕගොල්ලොන්ට සමහර වෙලාවට පැය 24ක් විතර යනවා මේකේ ඩිපොසිට් එක වෙන්න. එතන පොඩි ඩිලේ එකක් තියෙනවා. ඒක තමයි මේ ක්‍රමයේ තියෙන එකම ප්‍රශ්නය. හැබැයි අපිට බොහොම ඉක්මනින් විනාඩියක් දෙකක් වගේ ඇතුළත payment agent කෙනෙක් හරහා අපේ ඩිපොසිට් එක කරගන්න පුළුවන්. ඒක කරගන්න මෙන්න මෙහෙමයි. ඕගොල්ලෝ මෙන්න මේ පල්ලෙහාට ගියාට පස්සේ ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් Paymaster කියලා එකක් තියෙනවා. අන්නේ Paymaster කෙනෙකුට ගියාට පස්සේ ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ destination කියලා WhatsApp number එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න ඕගොල්ලෝ. ඊට පස්සේ ආව කෙලින්ම ඔයාගේ WhatsApp account එකට අරගෙන එනවා payment agent ගේ number එකට. ඉතින් මම මෙතන දානවා deposit එකක් කරගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඒ වෙලෙට ඉන්න deposit agent ගේ number එක ඕගොල්ලොන්ට එතනින් එවනවා. ඒගොල්ලොන්ට මේ number එක මෙන්න මේ WhatsApp number එක save කරගන්න පුළුවන්. save කරගෙන ආයි ඒකට මම message එකක් දානවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට එයාගේ විස්තර ටික ඔක්කොම එවනවා. ඒකේ තියෙන ඕගොල්ලන්ට එයාගේ bank details තියෙනවා. අන්න ඒ bank details වලට ඕගොල්ලන්ට පුළුවන් ඔයාට අවශ්‍ය මුදල් deposit කරලා ඒකේ transaction slip එක මෙයාට යවන්න. ඉතින් මම මෙන්න මේ විදිහට රුපියල් 1000ක් එයාට deposit කරලා එයාගේ account එකට මම ඒකේ slip එක මෙයාට එව්වා. ඊට පස්සේ අපේ player ID එක එවන්න කියලා එයා කියලා දෙනවා. player ID එක තියෙන මෙන්න මෙතන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අර player ID එක අපේ තියෙනවා. ඊට පස්සේ විනාඩියක් ඇතුළත එයා මෙන්න මේ විදිහට deposit කරා කියලා අපිට පෙන්නනවා. ඉතින් මම ඒක රිෆ්‍රෙෂ් කරලා බලනකොට මෙන්න මේ විදිහට මට රුපියල් 1000ක ඩිපොසිට් එකක් ඇවිල්ලා තිනවා. මම මෙතන මැසේජ් වලට යනවා උඩ තියෙන. ඉතින් ඒ ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන 100%ක first deposit bonus එක අපිට හම්බෙලා තියෙනවා කියලා. ඒක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මම නම් මෙතන sport betting තීරුව නිසා sport bet එකක් දානකොට අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ 100%ක first deposit bonus එක has been credited to your account කියලා තියෙනවා. රුපියල් 1000ක්. ඉතින් ආයෙ මම යනවා home එකට 1xbet icon එක ක්ලික් කරලා මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙනවා කොහොමද අපි ස්පෝර්ට් එකකට bet එකක් අල්ලන්නේ කියලා. ඒ කියන්නේ මොකක් හරි ක්‍රීඩාවකට ඔට්ටුවක් අල්ලන්න කියලා. මම යනවා මෙන්න මේ ක්‍රිකට් කියන එකට. ඒ යනකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම ක්‍රිකට් වලදී මේ වෙලාවේ යනවා ලයිව් එකක් යනවා ඉන්දියන් වුමන්ස් ලයි ඕස්ට්‍රේලියා වුමන්ස් ලගේ ක්‍රිකට් මැච් එක යනවා. ඉතින් මම මෙන්න මේකට තමයි bet එක අල්ලන්න යන්නේ. ක්‍රිකට් මැච් වල නම් අපිට bet කරන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් මොන ටීම් එකද වින් කරන්න කියලා bet එකක් අල්ලන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ W1 කියන්නේ ඉන්දියන් ටීම් එක, W2 කියන්නේ ඕස්ට්‍රේලියන් ටීම් එක. ඉන්දියන් ටීම් එක වින් කරනවා කියලා අපි bet එක ඇල්ලුවොත් අපි දාන මුදල වගේ 1.5ක ගුණිතයකින් අපිට ප්‍රොෆිට් එක හම්බ වෙනවා. ඒ කියන්නේ ආදායම හම්බ වෙනවා. අපි ඕස්ට්‍රේලියන් වුමන් කියලා ඇල්ලුවොත් එහෙම අපිට
දෙගුණකින් හම දෙගුණකටත් වඩා 2.6 ගුණයකින් අපිට හම්බ වෙනවා. මේ x කියලා මැද තියෙන්නේ ඒක සම වුණොත් අපි බෙට් එක කවුරුත් දිනන්නේ මේක සම වෙනවා කියලා ඇල්ලුවොත් 50 ගුණයකින් අපිට අපි දාන මුදල වගේ හම්බ වෙනවා. ඊට පස්සේ තවත් විදිහක් තියෙනවා අපිට ඒ කියන්නේ ලකුණු කොච්චරක් ගහයිද මෙන්න මේ ගානට වඩා වැඩියෙන් ගහයිද අඩුවෙන් ගහයිද කියලා අපිට බෙට් කරන්න පුළුවන්. මේ තියෙන පල්ලය ටෝටල් රන්ස් එක 318කට වඩා වැඩියෙන් ගහනවා කියලා අපි ඇල්ලුවොත් එහෙම 1.5යි හම්බෙන්නේ. 318කට වඩා අඩුයි කියලා අපි ඇල්ලුවොත් එහෙම අපිට 2.2යි හම්බෙන්නේ. ඒ වගේ ටෝටල් රන්ස් වලට අපිට අල්ලන්න පුළුවන්. ඊට පස්සේ තවත් පල්ලයට ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් මේ ප්ලේ කරගෙන යන ටීම් එකේ දැන් යන්නේ 31 වෙනි ඕවරේ නම් 33 වෙනි ඕවරේ ඉඳලා ඉස්සරහට රන් රේට් එක අපිට ගෙස් කරන්න පුළුවන්. දැන් මේකේ දැන් යන්නේ 31 වෙනි ඕවරේ. ඒතකොට මෙතන තියෙනවා 33 වෙනි ඕවරේ රන් රේට් එක 3.5ට වඩා වැඩි වෙනවා. එක්ක අඩු වෙනවා කියලා දාන්න. මේ තියෙන වැඩි වෙනවා කියලා දැම්මොත් 1.48ක් හම්බ වෙනවා. ඒ කියන්නේ 100ක් දැම්මොත් 148ක් හම්බ වෙනවා. 3.5ට වඩා රන් රේට් එක අඩුවෙන් නම් ගහන්නේ ඒ ඕවරේට 100ක් දැම්මොත් 240ක් හම්බ වෙනවා. කියන්නේ 2.4 වලින් ගුණිතකින් හම්බ වෙනවා. ඔන්න ඔය විදිහට අල්ලන්න පුළුවන්. මම ඉස්සෙල්ලාම දැන් 31 වෙනි ඕවරේනේ මම නිකමට දාන්නම් මම මැච් එක බැලුවෙත් නැහැ. 33 වෙනි ඕවරේ 3.5 වලට වඩා රන් රේට් එක වැඩියෙන් ගහයි කියලා මෙන්න මෙතන තෝරලා ඊට පස්සේ බෙට් amount එක ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. මම 200යි කියලා දාලා place a bet කියලා දෙනවා. ඉතින් ඔයාලා මෙනු එකට ගිහිල්ලා bet history ගියොත් එහෙම ඔයගොල්ලෝ දාපු bet එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ 33 වෙනි ඕවරේ රන් රේට් එක 3.5 අඩුවෙන් තමයි ඒගොල්ලෝ ගෙහුවේ. ඒක නිසා මම මේ බෙට් එක ලොස් වුණා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් මම ටිකක් මැච් එක බලලා තව බෙට් එකක් දානවා මැච් එක ටිකක් වෙලා බලන් ඉඳලා. මම දානවා 34 වෙනි ඕවරේ අනිවාර්යෙන්ම 4.5 වලට වඩා රන් රේට් එකක් ගන්නවා කියලා ඕව කියලා දාලා ආයි බෙට් එකක් දානවා. මම දැන් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ බෙට් කරන අදාළ ස්පෝර්ට් එක බලන ගමන් තමයි මේ වැඩේ කරන්න ඕනේ. ඒකට ඔයගොල්ලන්ට හොඳ දැනුමකුත් වෙනවා කොහොමද මැච් එක ගලාගෙන යන්නේ කියලා ඔයගොල්ලන්ට තේරෙනවා. එහෙම තමයි මේ වැඩේ කරගෙන යන්නේ. ඉතින් අන්න ඒක මම වින් කරා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 200කින් 291ක් මට හම්බුණා. රුපියල් 91ක ප්‍රොෆිට් එකක් මට හම්බුණා. ඔන්න ඔය විදිහට තමයි මැච් එකකට කියන මොකක් හරි ක්‍රිකට් මැච් එකක් වේවා ෆුට්බෝල් මැච් එකක් නම් වෙනම බෙට් කරන්න තියෙන ඒ වගේ තමයි ක්‍රීඩාවකට බෙට් කරන්න ඔන්න ඔය විදිහට. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා මේකේ ගොඩක් ප්‍රසිද්ධ අර ක්‍රෑෂ් වගේ ගේම් එකක් ප්ලේ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒවා ටිකක් රිස්කි. තමන් ඒ රිස්ක් එක බාර අරගෙන තමයි මේවට යන්න ඕනේ. අබ්බැහි වෙන්නේ නැතුව තමන් දැනගන්න ඕනේ තමන්ගේ අතේ තියෙන මුදල් නැති කරගන්නේ නැති විදිහට හොඳ පාලනයකින් මේවා කරන්න. ඉතින් මම ආයේ හෝම් පේජ් එකට ගියා ගමන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් 1x games කියලා මෙතෙන්ට ගිහිල්ලා යන්නත් පුළුවන්. නැත්නම් කෙලින්ම crash කියලා තියෙනවා එතෙන්ට යන්නත් පුළුවන්. මම crash එකට යනවා. ඉතින් සමහරු මේ වගේ WhatsApp Telegram group හදාගෙන signal දෙනවා කියනවා. ඒ වගේ දේවල් නම් මම අනුමත කරන්නේ නැහැ. මොකද ඒ වගේ දේවල් ඇත්ත නෙමෙයි. මේකේ එහෙම අපිට ඇනලයිස් කරන්න ඇත්තටම අමාරුයි. ඒක ඉතින් තමන්ම පැටර්න් එකක් හොයාගත්තොත් තමයි මේක ඉතින් ඉස්සෙල්ලාම අපිට කරන්න තියෙන්නේ. මෙතන තමන්ගේ ඉස්සෙල්ලාම amount එක දාලා place a bet කියලා දෙන්න තියෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේකේ plane එකක් යනවා. ඒ plane එක එකේ ඉඳලා පටන් ගන්නවා. ඒ එකේ ඉඳලා පටන් ගනම් plane එක උඩට යනවා. plane එක පුපුරන්න කලින් අපි bet එක අයින් කරගත්තොත් ඒ අයින් කරගන්න වෙලාවෙදි තිබ්බ ගුණාකාරයෙන් අපිට සල්ලි හම්බ වෙනවා. මම එකක් කරලා පෙන්නන්නම්. ඔන්නම රුපියල් 100ක bet එකක් දැම්මා. ඔන්න දැන් ප්ලේන් එක උඩ යනවා. මම ටක් ගාලා මෙන්න මේ 1.3 දී වගේ අයින් කරගන්නවා. ඔන්න ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මම වින් කරා 128ක්. හැබැයි ප්ලේන් එක 2.28 වෙනකන් ගියා. ඉතින් මම තව බෙට් එකක් දැම්ම ඔන්න. මම මේක චුට්ටක් වෙලා ඉන්නවා බලන්න. මෙන්න මෙතනදී කලෙක්ට් කරගන්නවා මම 100ක් දාලා 274ක් හම්බුණා මට ඒකෙදි. ප්ලේන් එක 5.9ට එදි ක්‍රෑෂ් වුණා. තවත් එකක් දැම්මම ඒක මම ටක් ගාලා අයින් කරගත්තා. අන්න ඒ වෙලෙම ප්ලේන් එකත් ක්‍රෑෂ් වුණා. හැබැයි මම ඒක වින් කරා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හැමතිස්සෙම එකම තැනදී ප්ලේන් එක ක්‍රෑෂ් වෙන්නේ නැහැ. ඒ වගේම මේක පුරුද්දක් විදිහට එක දිගට ගහගෙන යන්න එපා. ඔයගොල්ලෝ බොහොම යොසීමෙන් කරන්න ඕනේ මේ ගේම් ගහන එක නම්. මොකද සමහරව ඇබ්බැහි වෙලා මේක ගහන්න යනවා. ඇබ්බැහි වෙලා මේවා ගහන්න ගියොත් එimhe තමන්ගේ අතේ තියෙන සල්ලි නැති වෙන්නේ. ඉතින් තමන්ගේ අතේ තමයි සම්පූර්ණ පාලනය සහ රිස්ක් එක තියෙන්නේ. ඉතින් ඒක තමන් තේරුම් ගන්න ඕනේ. තමන්ගේ අතේ තියෙන සල්ලි නැති කරගන්න නෙමෙයි මේවට එන්න ඕනේ. තමන්ගේ අතේ තියෙන සල්ලි වැඩි කරගන්න එන්න ඕනේ. ඉතින් එහෙම එනවා නම් තමන්ම ඔළුව හදාගෙන ඉන්න ඕනේ. ඉතින් ගේම් වල ටිකක් රිස්ක් එක වැඩි. හැම එකේම රිස්ක් එක වැඩි. අපි මොනවා කරත් රිස්ක් එක වැඩි. මොන ට්‍රේඩින් කරත් මොන බෙටින් කරත් හැම එකේම රිස්ක් එකක් තියෙනවා ඉන්වෙස්ට් කරන තැන්වල. හැබැයි අපිට ගේම් එකක්
වගේ නෙමෙයි අපිට පුළුවන් අපේ මැච් එකක් වගේ දෙයක් නේ ඇනලයිස් කරන්න ගේම් එකක් ටිකක් ඇනලයිස් කරන්න අමාරුයි ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ පැටර්න් එක ටිකක් හොයාගන්න අමාරුයි ඉතින් ඒක ඔයගොල්ලෝ තේරුම් අරගෙන මේක හරියට කරා නම් හරියට කරන අය ඉන්නෝ මේවල මාසෙකට සැලකිය යුතු මුදලක් ඇත්තටම මේ වගේ හොයාගන්න පුළුවන් අය ඕනම ප්ලැට්ෆෝම් එකක ප්‍රොෆිට් කරන්නේ ටික දෙනයි බහුතරයක් ලොස් වෙන එක තමයි වෙන්නේ ඒ ලොස් වෙන්න හේතුව තමයි Tamanට තමන්ව පාලනය කරගන්න බැරි වෙන එකයි ඉවසීමක් නැති එකයි ඔය කාරණා දෙක තමයි මූලික කාරණා දෙක එහෙම කරලා අපි ප්ලැට්ෆෝම් එකට බැනලා වැඩක් නැහැ මොකද ප්ලැට්ෆෝම් එකේ වැරද්දක් නැහැ එතන වැරද්ද තියෙන්නේ අපේ එහෙනම් තව ඉස්සරහටත් මම මේකේ තවත් ගොඩක් දේවල් අරන් එන්නම් තව කොහොමද ට්‍රික්ස් තියෙන්නේ මොනවටද අපිට බෙට් කරන්න පුළුවන් වගේ ගොඩක් දේවල් මම අරන් එන්නම් එහෙනම් ආයෙ හම්බෙමු